සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ කාඩ් ස්පිනින්. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මට එක දෙයක් කියන්න මතකුණා. ඔයාලා තාම මේ වීඩියෝ එකට like කරේ නැද්ද? මම ඔයාලට මේ වීඩියෝ දාලා බලාපොරොත්තු වෙන්නේ. ඔයාගේ වටිනා like එක subscribe එකයි විතරයි. ඊට අමතරව comment එකකුත් දාන්න පුළුවන් නම් හොඳයි. අපි කතා කර ඉඳි ගොඩක් වෙලා ගිහිල්ලා අපි වීඩියෝ එකට යමු. මුලින්ම මේකට අපිට ඕනේ ඉන්නේ කාඩ් පැක් එකක්. කාඩ් පැක් එකක් නැත්තම් අපිට මුකුත් කරගන්න බෑ. ප්ලාස්ටික් කාඩ් පැක් එකක් තියෙනවා නම් අපිට වැඩේ කරන්න ලේසි. කාඩ් වලින් බෑ කියලා නෙවෙයි. ඉස්සරහට නම් මේකෙදි ගොඩක් අය වැරදි තේරුම් ගැන මෙන්න මෙහෙම තමා නමන්න. එහෙම නැමුවා කියලා අපිට කිසිම ප්‍රතිඵලයක් ගන්න බෑ. ඔයාලට මේක ඉගෙන ගන්න ඕන නම් ඔයාලා නමන්න ඕන මෙන්න මෙහෙම ඇතුල් පැත්තට. එහෙම නමුත් විතර ඔයාලට මේක පුරුදු වෙන්න පුළුවන් නේ. දැන් ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේක මෙන්න මෙහෙම ගානට මේ ඇඟිලි 4 තියාගන්න ඕන. ඊට පස්සේ ඒ ඇඟිලි 4 ගානටම තියාගෙන අනිත් පැත්තෙන් මහපැට ගිල්ලත් මෙහෙම කොනෙන් තමා තියාගන්න ඕන. ඊට පස්සේ හැම ඇතුල් පැත්තට නමලා මෙහෙම යවන්න උත්සාහ කරන්න. ටික දිනක් මේක පුරුදු වෙද්දී පුළුවන්. මම ආයෙ කියලා දෙන්නම් ඔයාලට. මුලින්ම මෙන්න මේ ඇඟිලි 4 මෙහෙම ගානට තියාගන්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් මහපැට ගිල්ල කොනෙන් තියාගන්න ඕන. ඊට පස්සේ මෙහෙම යවන්න උත්සාහ කරන්න. මම මේක මේ ළඟදී පුරුදු වුණේ හින්දා මටත් හරියට බෑ. ඒක ගණන් ගන්න එපා. මම හිතනවා ඔයගොල්ලෝට මේක හොඳ වීඩියෝ එකක් වෙයි කියලා. දැන් තව එකක් කියන ගන්න ඕනේ. දැන් අපි මෙහෙම යවනකා අනිත් අතෙන් අල්ලගන්න එපායි. එතකොට අපිට අල්ලගන්න ලේසි වෙන්න අපි මෙන්න මෙහෙම බකට් එකක් තමයි හදාගන්න ඕනේ. එහෙම බකට් එකක් හදාගත්තාම අපිට ලේසි මේ කාඩ් ස්පිනින් එකේදී කාඩ් ටික අල්ලගන්න. මම කරලා පෙන්නන්නම්. අන්න එහෙම. බකට් එකක් හදාගත්තොත් අපිට කාඩ් ටික ඔක්කොම අල්ලගන්න පුළුවන්. මෙතනින් මම වීඩියෝ එක ඉවර කරන්නම්. මොකද මගේ වෙලාව ගොඩක් නාස්ති වෙනවා. මම ඉල්ලනවා මේ වීඩියෝ එකට like එකක් දාලා subscribe එකක් දාලා පුළුවන් නම් comment එකකුත් දාන්න කියලා. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවාට.